හෙළ කලාකිතා සැතු නිලි මාලිනී පොන්සේකා මහත්මියගේ අවසන් කටයුතු පසුගියදා නිදහස් චතුරස්‍රයේදී රාජ්‍ය ගෞරව සහිතව සිදු කෙරුණා. මේ අවස්ථාවේදී කාගේත් අවධානයට යොමු වුණේ මේ අවමංගල ස්වභාවයේ කතාව කළ සෞම්‍ය ලියනගේගේ කතාව පිළිබඳවයි. බරසාර වචන යොදා ගැනීමෙන් සෞම්‍ය ලියනගේ සිදු කළ කතාව බොහෝ දෙනෙක් පැසසුමට සේම බොහෝ දෙනෙක් විමතියට පත්වන කතාවක් බවට පත් වුණා. ඊට හේතුව වන්නේ සෞම්‍ය ලියනගේ ඒ මොහොතේ භාවිතා කළ භාෂාවේ ඇති ප්‍රමාණාත්මතාවය සහ ව්‍යුහාත්මකව ඇති භාෂාවේ බරපතල බව නිසායි. කෙසේ වෙතත් මහාචාර්ය සෞම්‍ය ලියනගේ තර්කානුකූලව සහ ඉතාමත් ගැඹුරින් මාලිනී පොන්සේකා මහත්මියගේ ජීවන කතාව සහ ඇගේ චිත්‍රපට සහ ටෙලිනාට්‍ය රූ රංගන ශිල්පිනියක් විදිහට ඇය ආගමන් මඟ ඉතාමත් බරසාර විදිහට ඒ අවස්ථාවේදී සභාවට ඉදිරිපත් කළා. කෙසේ වෙතත් මේ කතාව පිළිබඳ බොහෝ දෙනෙක් විවේචන එල්ල කළා. හැබැයි මාලිනී පොන්සේකාගේ ජීවිත කතාව අලලා ඔහු සිදු කළ කතාව තාත්විකයි. ඒ වගේම මේ කතාව සත්‍ය කතාවක්. මේ බරසාර වචන මොහොතකට අමතක කර මේ හරයගත් කර මාලිනී පොන්සේකා මහත්මියගේ සමස්ත සිනමා දිවිය අතැඹුලක්සේ සංක්ෂිප්තව සෞම්‍ය ලියනගේ ඉදිරිපත් කරනවා. කවුද සෞම්‍ය ලියනගේ කියන්නේ? සෞම්‍ය ලියනගේ හා ඉන්ද්‍රචාපා ලියනගේ යනු අපේ ලංකාවේ සිටින දක්ෂ නළුවෙක්ගේ පුත්තු දෙන්නෙක්. ඔවුන් දෙදෙනාම කලාවට සම්බන්ධ දෙදෙනෙක්. සෞම්‍ය ලියනගේ මහාචාර්යවරයෙක්. සෞම්‍ය ලියනගේගේ බාල සහෝදරයා තමයි සමනලී ෆොන්සේකා බැඳලා ඉන්නේ. එක් පැත්තකින් ගත්තාම ඔහු මහාචාර්යවරයෙක් විදිහට කලාව පිළිබඳ විවේචනාත්මකව මෙන්ම කලාව පිළිබඳ විවිධ කෝණයන් දකින පුද්ගලයෙක්. ඒ වගේම තමයි මාලිනී ෆොන්සේකාගේ පවුලට ළඟින්ම සම්බන්ධ පුද්ගලයෙක්. ඒ නිසා තමයි ඔහු මේ කතාව කළේ. කොහොම වුණත් කවුරුත් මේ කතාවට විවිධ අර්ථකථන ඉදිරිපත් කළත් මේ කතාව නිවි සැනසෙල්ලව බහන්නේ. මේ කතාවේ ගැඹුරු අර්ථාන්විත කතාවක්. ඒ නිසා මේ කතාව කියවලා මෙහි හරය නිවැරදිව ලබා ගන්න.